සුබම සුබ දවසක් ළමයි ඔයාලට. ඉතින් 2024 උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව අලුත් නිවේදනයක් දාලා තියෙනවා. එහෙනම් අපි බලමු මොකක්ද ඒ නිවේදනය කියලා. ඉතින් නෝටිස් එක දාලා තියෙන ඉංග්‍රීසි වලින් නිසා ඔයාලගේ පහසුවට මම මේක විස්තර කරන්නම්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අලුත් අවුරුදු කාලයෙන් පසුව නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් සමිත් ජයසුන්දර මහතා පවසලා තියෙනවා. උසස් පෙළ විභාගයේ 2024 නොවැම්බර් මාස 25 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා රට පුරා මධ්‍යස්ථාන 2312කදී මේ විභාගය පවත්වා තියෙනවා. එහිදී විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 3,33,183ක් පෙනී සිටි ඇති අතර 2,53,390ක් පාසල් අයදුම්කරුවන් වන අතර 79,793ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවතියේද 2025 පෙබරවාරි මාස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වායි. ඒ අනුව පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවට ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවට පළවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවක් තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධව පළවන නිවැරදි තොරතුරු අපි එසනින් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්න share කරන්න.